ඡන්දයාවක්. කාලාන්තරයක් පුරාවට ශ්‍රී ලාංකික මුළුතැන්ගෙට වාසනාව කැන්දු රස විත කැන්දු ෆෝචූන් නිෂ්පාදන සමගින් අපි අද සූදානම් ඔබේ සිත ඉල්ලන රසයක් ඔබට සමීප කරන්න. ඉතින් ඒ සඳහාත් අපි ඇවිල්ලා ඉන්නේ තාමත්ම සුන්දර තැනකට. වයිකා සූර්ය රිසෝට් එකට. ඉතින් මේ සුන්දර ස්ථානයේ ඉඳලා අපේ හිත ඉල්ලන ඒ රසය, ඔබේ සිත ඉල්ලන ඒ රසය අපි සමීප කරන්නට සූදානම්. එකතු වෙන්න ෆෝචූන් හෙල්දි කිචන් සමගින්. එකේ තෙල් නිෂ්පාදන පෙළත් එක්ක අදත් අපි සූදානම් මං කිව්ව විදිහටම ඔබේ හිත ඉල්ලන රසයක් ඉතාමත්ම ආදරෙන් ඔබට සමීප කරන්නට. ඉතින් ඒ රසය ගැන කියන්නට අදත් අපිත් එක්ක එකතු වෙන්නේ චෙෆ් කමල්. ඉතාමත්ම ආදරෙන් ආයිබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නවා. හරි චෙෆ්. දැන් මේ දවස් ටිකේම අපේ වැඩසටහනට ගොඩක් මේ ඉල්ලීම් තියෙනවා. ඒ වගේ ඉල්ලීමක් අද දවසේ ඉෂ්ට කරන්න නේද ෂෙෆ් සූදානම්ින් ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අද මුලින්ම මතක් කරන්නට ඕනේ අපේ වැඩසටහනට ගොඩක් අය මේ ආදරෙන් සුබ ප්‍රතලා තියෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ හැම කෙනෙක්ටම. ඒ වගේම හැමදාමත්ම අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබේ හිත ඉල්ලන කෑම ಜಾති බොහොමයක් අපි තාමත්ම රසවත් විදියට හදන්න කියලා දෙනවා කියලා අද දවසේදීත් අපි ඔබට පොරොන්දු වෙනවා. චෙෆ් මං කිව්ව විදිහට ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමත් එක්ක නේද අපි අද මේ කෑම වර්ගය තෝරගෙන තියෙන්නේ. ඔව් දිල්නේ අත්‍යවශ්‍යම මේ ඉල්ලීමත් එක්කම මම අර පෙර කිව්වා වගේම ගිය සතියේ කිව්වා වගේම මං කියවනේ මේ සීසන් එකක් තියෙන්නේ කියලා. ඒ සීසන් එක බලන්න මම තන්දූරි චිකන් එකක් තමයි අද හදන්න හදන්නේ. හැබැයි ඒක වෙනසක් තියෙනවාද? ඒ වෙනස තමයි තන්දූරි චිකන් එක අද හදන්නේ මම තන්දූරි අවන් ස්ටයිල් එකත් එක්ක පෑන් ෆ්‍රයිඩ් කරලා නේද? පෑන් ෆ්‍රයිඩ් කරලා. තන්දූරි අවන්නයක් නැතුව පෑන් එකේ හදලා පෙන්නන්න තමයි හදන්නේ. හරි. එහෙනම් ඒකත් එක්කම අපි කුස්කුස් එකකුත් ඒකත් එක්ක පිළිගන්නන්න ඕනේ. කුස්කුස් එකත් අපි හදලා කියලා දෙනවා නේද? ඒ කියන්නේ අපි අද කෑම වර්ග දෙකක්ම සූදානම් කරගෙන තියෙනවා හදන හැටි ඔබට කියන්නද? ඉස්සෙල්ලාම අපි කුස්කුස් එකද හදන්නේ චිකන් එකද හදන්නේ? අපි තන්දූරේකම දෙල්ලි මුලින්ම අතවශ්‍යම මේක අතරම අපි මැරිනේට් කරගන්න ඕනේ. නමුත් මම අද මැරිනේට් කරගන්නේ නැහැ. මෙතන කාලය වෙලා නැති නිසා මම මේක සීසන් කරගන්නවා. සීසන් කරගෙන අපි පෑන් එක හදන ගමන් කුස්කුස්ත් හදමු. ඔව් එහෙනම් චෙෆ් අපි ඉස්සෙල්ලාම චිකන් එකට අවශ්‍ය දේවල් ටික සඳහන් කරමුද? ඔව් අද මට අවශ්‍ය නම් දෙන්නේ චිකන් ලෙග් පීසස් 3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක් පමණ අවශ්‍ය වෙනවා. සූදුරු අඩි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සීනු ලියාගත් කොත්තමල්ලි කොළ සුවල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සුදුලුණු සුවල්පයක් අවශ්‍ය වෙන සීහින්න චොප් කරගන්න ලද දෙහි ගෙඩියක් පමණ ජූස් එක අවශ්‍ය වෙනවා. දෙහි ගෙඩියක්. එහෙනම් අපි වැඩ කටයුතු පටන් ගමු. චිකන් ටිකට අපි සීසන් වෙන්න තියන්නේ. චිකන් ලෙග් පීසස් 3ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හොඳට ලුණු ගම් මිරිස් අල්ලන්න මේ වගේ කට් මාක් එකක් දාගත්තාම ඒක ලස්සනයි නේද? ලස්සනයි. ඒ වගේම ලුණු ඇඹුල් ටක් ගාලා ඇතුළට ඇබ්සෝබ් වෙනවා. එහෙම නැත්තම් මේක ඇත්තටම දෙන්නේ මේක ඇත්තටම වඩා සුදුසුයි. පැය 4ක් 5ක් තියන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඔව් ඒතර අපි ඒතර මැරිනේෂන් වෙනවා. මේ සීසනින් කියන්නේ ඒ වෙලාවෙම අපි දාගන්නවා ටීස්පූන් 2ක් පමණ දාගන්නවා අපි. මිරිස් කුඩු. ඒ වගේ ග්‍රවුන්ඩ් කියුමෙන් භාගයක්. සූදුරුත් අපි එකතු කරගන්නවා. අපි එකතු කරගත්ත කොත්තමල්ලි කොළ සීනු ලියාගත්ත කොත්තමල්ලි කොළ සුවල්පය සීනු ලියාගත්ත සුදුලුණු සුවල්පොත් එකතු කරගත්තා. ඔව් ෂෙෆ් ඊළඟට අපි දෙහි යූෂ ටික තමයි එකතු කරන්නේ නේද? ඔව්. දෙහි ගෙඩියක පමණ යූෂ එකතු කරගන්න ඕන මේ චිකන් එකට. එකතු කරගෙන ඒකම රස පබදනවා. අද මම ලුණු ටිකකුත් එකතු කරගමු. දැන් දෙහි ගෙඩියක පමණ මම එකතු කරගන්න දෙන්නේ. ඔව් දැන් අපි තන්දුරි චිකන් එක තමයි හදන්නේ. ඉතින් අද දවසේදීත් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසාවෙන්ම හොඳින් බලාගෙන ඉන්න.
මග හැරගන්න එපා. අපි කරන්නේ මොකක්ද කියලා හරියටම නේද? ඊළඟට මොකද චෙෆ් කරන්නේ? ඊළඟට අපි ලුණු සුවල්පයක් එකතු කරගන්න ඕනේ රස පදමට. හරි. right. දාගෙන මේ ආකාරයෙන් කලවම් කරගන්නවා. අර රතු පැහැය තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මේ. ඔව් ඒක තමයි මම කිව්වා. ඔව් අර මම පෙර කිව්වා වගේ මම මේකට අද මේ තන්දුරි පවුඩර් මොනවාකට එකතු කරලත් නැහැ. චිලි පවුඩර් එකතු කරලා තමයි මේ කලර් කරන් තියෙන්නේ. කලර් කරන් තියෙන්නේ. හරි. අපි දැන් සීසන් වෙන්න හරියටම තියන්න ඕන වෙලාව පොඩ්ඩක් නැවතත් මතක් කරමුද? ඔව් මේක හරියාකාරයෙන් මැරිනේට් කරලා සීසනින් කරනවා කියන්නේ දෙන්නේ අපිට මේ වෙලාවෙම අපිට කරලා අපිට පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. මැරිනේට් කරගන්නවා නම් පැය භාගයක් විනාඩි 25ක් තියාගන්න වඩාත්ම සුදුසුයි. ඉතින් ඒ නිසා අපි මම දැන් මේ සීසන් කරලා ඒ වෙලෙම සදාගන්නව හදන්නේ. තමයි හරි. හරි. එහෙනම් චෙෆ් අපි තෙල් ටික එකතු කරගමු නේද? ඔව් ගන්න. අද මම පාවිච්චි කරන්නේ ෆෝචූන් වෙජිටබල් ඔයිල් නෙවෙයි. එකෙන් කොහොමද එකතු කරගන්න ප්‍රමාණය පොඩ්ඩක් කියමු. මේ බෝතල තියෙනවා මිලිලීටර් 500ක්. මම 250ක් විතර එකතු කරනවා දිලානේ. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියන්න ඕනේ නේද? ඔව් රත් වෙන්න තියන්න ඕනේ. අපි ටිකක් තියලා. හරි. ඒ අතරතුරේදී මට වෙලාව දෙන්නකෝ චෙෆ් මම ඔව් අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මතක් කරලා ඉන්නම් 0112595370 කියන තිරය දිස්සින් දුරකථන අංකය ඔස්සේ ඔබට අපේ මේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳ වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තියෙනවා. මේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව සඳහන් කරනවා නම් ෆෝචූන් කොකනට් ඔයිල්, ෆෝචූන් සෝයා බීන් ඔයිල්, ෆෝචූන් සන්ෆ්ලවර් ඔයිල්, ෆෝචූන් වෙජිටබල් ඔයිල් මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා. Tamanට දැන් මේ මිලිලීටර් 500 ඒ වගේම මිලිලීටර් 1 ඒ වගේම මිලිලීටර් 200 මේ වගේ ප්‍රමාණයන්ගෙන් ඔබට මිලදී ගන්නටත් පුළුවන්. හරි. එහෙනම් චෙෆ් දැන් නම් තෙල් ටික රත් වෙලා ඇති. අපි චිකන් ටික එකතු කරගමු නේද? මේ අපි දැන් චිකන් ටික එකෙන් එක එකතු කරමු එහෙම. හිමින් අපි එකතු කරන්න ඕනේ නේද? ඔව් පල්පෙන් එකතු කරමු. වෙලා තියෙනවා. ෆෝචූන් වෙජිටබල් ඔයිල් වල තමයි මේ විදිහට අපි චිකන් ටික බැදගන්නේ නේද? ඔව්. හරි මේ විදිහට කොච්චර වෙලාවක් විතර යනවද චෙෆ් මේ තෙල් එකේ බැදගන්න චිකන් ටික? ඔව් විනාඩි 10ක් විතර යනවා නේද? විනාඩි 10ක් පමණ යනවා. ඒකම අපි කුස්කුස් එක හදන්න අවශ්‍යත් වෙනවා නේද? අවශ්‍යත් වෙනවා. අපි මේ අතතුර කුස්කුස් ටික හදාගමු. හරි. ඔව්. දැන් මේ විදිහට චිකන් එක බදින්න වෙලාවක් වෙනවා. කුස්කුස් එකට අවශ්‍ය දේවලුත් සඳහන් කරගන්නට ඕනේ. ඒ වගේම අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා අපි වටිනා තෑගි ලබා දෙනවා. බැංකොක් යන්නටත් අවස්ථාවක් අපි ඔබට ලබා දෙනවා කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගන්නට අද දවසේදීත් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නට කියලා අපි ආරාධනා කරන ගමන්ම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචූන් හෙල්දි කිචන් සමගින්. ඉතින් දැන් චෙෆ් සූදානමින් ඉන්නවා කුස්කුස් එක හදන ආකාරය ගැනත් ඔබට කියන්න. හැබැයි ඊට කලින් කුස්කුස් එකට අවශ්‍ය දේවල් ටිකක් කියලා ඉමු නේද චෙෆ්? අද කුස්කුස් එක අවශ්‍ය වෙන කුස්කුස් ග්‍රෑම් 200ක් පමණ. ඒ වගේම ටොමාටෝ පේස්ට් ටීස්පූන් 2ක් පමණ. කියුමින් පවුඩර් ටීස්පූන් භාගයක් පමණ අවශ්‍ය වෙනවා. මම ස්ප්‍රින් ඔනියන් මෙතන පොඩ්ඩක් පාවිච්චි කරනවා දෙන්නේ. ඒකම කෝන්ට ස්වල්පයක් පාවිච්චි කරනවා. ඒකම බැදගත් රේසින් ස්වල්පයක පාවිච්චි කරනවා. ඒ ටික තමයි කුස්කුස් එක සඳහා අවශ්‍ය දේවල් වෙන්නේ. හරි දැන් මේ වෙන විට නම් හොඳ සුවඳක් තියෙනවා අපි චිකන් ටික බැදෙන නිසා. දැන් අපි එහෙනම් කුස්කුස් එක හදන්න පටන් ගමු චෙෆ්. පොඩි විශේෂ ක්‍රමයක තමයි අද වඩා හදන්නේ. ඒ විශේෂ ක්‍රමය තමයි මම මේ කෝන් ඔයිල් ටික පාවිච්චි කරලා තමයි මේක අද හදන්න හදන්නේ. හරි අපි එහෙනම් ෆෝචූන් කෝන් ඔයිල් පාවිච්චි කරලා රසබර විදිහට කුස්කුස් එකක් හදමු නේද? කෝන් ඔයිල් මේසනේ 2ක් පමණ අපි දාගත්ත තුනම මම දාගත්ත ඉන්නේ. මොකද මම කියන්නේ බටර් වලින් මේක අත්‍තරම හදන්නේ කියලා. බටර් වලින් හදන නිසා අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ. මම කෝන් වලින් හදලා තමයි පෙන්නන්නේ. හරි ඔන්න මුලින්ම අපි භාජනයේට ෆෝචූන් කෝන් ඔයිල් එකතු කරා. ඊට පස්සේ එකතු කරගන්නවා. මේකට කුස්කුස් ස්වල්ප එකතු කරගන්නවා. කුස්කුස් ග්‍රෑම් 200ක් පමණ එකතු කරගත්තා. ඒකට එකතු කරගන්නවා.
මේ සැන්දක් පමණ ටොමාටෝ පේස්ට් එකතු කරගත්තා. තව අපි එකතු කරගමු. කියුමින් සීඩ්ස් වලපත් එකතු කරගමු. තේ ඇඳි භාගයක් පමණ එකතු කරගත්තා. ඒක මේක වෙනසක් තියෙනවා මම එකතු කරගන්න දෙන්නේ. කෝන් ඇට. කෝන් වල ග්‍රෑම් 30ක් වුණ මෙතන තියෙනවා. තම්බගත්ත. ඔව් ඒක ඕනම සුපිරි වල සහ තම්බපු කෝන් ඇට තියෙනවා. කෝන් ඇට වලට එකතු කරගත්තා. අපි එකතු කරගෙන දැන් පොඩ්ඩක් මේක හොඳින් කලවම් කරගමු. පොඩක් තෙලේ පොඩ්ඩක් ඔයතරම මදකින්ද තමයි මේක උස්කුස් එක හදා ගන්න ඕනේ. කොහොම ප්‍රයෝජනෙන් හදා ගන්න ඕනේ මේක තමයි මේ උස්කුස් එක. ඒකම මම මේකට එකතු කරගන්නවා. අවශ්‍ය කරන වතුර මිලිලීටර් කොච්චරක් විතරද? මිලිලීටර් 50ක් විතර එකතු කරගත්තාම අපි ඇති. එකතු කරගෙන right දැන් අපිට කුක් වෙන දෙමු. ඒකම අපි එකතු කරගන්නවා රස පදමට ලුණු ස්වල්ප එකතු කරගන්නවා. 1 ටීස්පූන් භාගයක් පමණ එකතු කරගත්තා. දැන් අපිට කපෙන් කුක් වෙන දෙමු නේද මේ? ඔව්. අද ගින්නේ කුක් වෙන්න දෙන්නට අවශ්‍ය වෙනවා. හරි. ඒ අතරතුරේදී මම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මතක් කරන්නට ඕනේ සතියක් පාසා අපි මේ ෆෝචූන් වටිනා ෆෝචූන් තෙල් නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් අපි ඔබට ලබා දෙනවා. ඒ සඳහා ඔබ කරන්නට තියෙන්නේ පොඩි දෙයක්. ඒ තමයි අපි හැමදාම අපේ වැඩසටහනෙන් යම් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලියලා තැපැල් පතක ෆෝචූන් නිෂ්පාදනයක ලේබල් එකකුත් අලවලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනයට එවන්නට ඕනේ. ඒ වගේම ඔබ දන්නවා අපි ඔබට බැංකුවක් යන්නටත් අවස්ථාවක් උදා කරලා දෙනවා කියලා. ඒ සඳහා කරන්නට තියෙන්නේ අර අපි හැමදාම අහන ප්‍රශ්නයට පිළිතුරු වැඩියෙන් එවන එක. ඉතින් එහෙම වැඩියෙන් එව්වොත් ඔබට බැංකුවක් යන්නටත් අවස්ථාව වාසනාව උදා කරගන්නටත් හැකියාවක් තියෙනවා කියලා ආදරෙන් යුතුව මතක් කරනවා. ෂෙෆ් දැන් කොහොමද? තව ටික වෙලාවක් ෂෙෆ්ට අවශ්‍ය වෙනවද? මේකට මම මේ අද සකසාගෙන තියෙනවා දෙන්නේ මේ රයිත එකක්ම නෙමෙයි. රයිත එකක් වගේ කියුකම්බර් එකක් එකතු කරලා යෝගට් එක එකතු කරලා මම ඩ්‍රෙසින් එකක් හදනවා නේද? හදලා තියෙනවා. ෂෙෆ් එහෙනම් අපි ඩ්‍රෙසින් එක සඳහා අවශ්‍ය දේවල් සඳහන් කරමු. ඔව්. කර්ඩ් තියෙනවා මෙතන මිලිලීටර් 100ක් පමණ. green cucumber තියෙනවා. පොඩිවට කපාගෙන පොඩියට කපාගෙන තීරු ආකාරයෙන්. ඔව් තීරු ආකාරයෙන් කපාගෙන තියෙනවා. එතන තියෙනවා ග්‍රෑම් 50ක් පමණ. තමයි රස පදමට ලුණු ස්වල්පයක් එකතු කරනවා. ඒකම මේකේ විශේෂත්වය තියෙන දෙන්නේ මේකට එකතු කරගන්නවා. කියුමින් ස්වල්පයක් එකතු කරගන්නවා. right එකතු කරගෙන මේ ආකාරයෙන් මේක සකසා ගන්නවා. මේකට අපි දෙහි මොනවාක්වත් අපි එකතු කරගත්තේ නැහැ. එකතු කරගන්න නැතුව normal green cucumber නැත්නම් අපිට පුළුවන් වෙළඳපොළ දෙන නිකන් පිපිඤ්ඤා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. right ඒක අපි සකසා තියෙන්නේ එහෙමම. ඔව් දැන් මේ ඩ්‍රෙසින් එක හදපු අතරතුරේදී මේ පොඩි සුවඳකුත් එනවා ෂෙෆ්. ඔව් පොඩි සුවඳකුත් එනවා. කුස්සගේ තත්ත්වෙත් කොහොමද කියලා. ඔව් කුස්සුස් එක තව පොඩ්ඩක් වෙලා තියෙනවලු දෙන්නේ. අතිබ්බම හරියයි. right අපි ඒකම දැන් මම මෙතන ඉතුරු කරගෙන තියෙනවා දෙන්නේ. රේසින් ස්වල්ප එකතු කරගෙන තියෙනවා. ඒ රේසින් ටිකත් අපි එකතු කරගමු. ඒක අපි අන්තිමට දාමයි දාන්න ඕනේ. මොකද සරසා ගැනීම සඳහා තමයි ඒක ඇත්තටම දාන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි එකතු කරගන්න. මේ ඉතර කරනවා ස්ප්‍රින් අනියන් පොඩ්ඩක් ලුණු කොළ සිහින්න කපාගත්ත ලුණු කොළ ස්වල්පකුත් එකතු කරගත්තා. right ඒක ගානිෂය සඳහා අපි එකතු කරගත්තේ. පෝෂ්‍යදායී දේවල් ගොඩක් එකතු කරගෙන තමයි අපි අද කුස්කුස් එක හදන්නේ නේද? දැන් කුස්කුස් එක රෙඩි. එතකන් අපි සූදානම් වෙන්නේ නැවතත් විරාමයක් ලබා ගන්න.
විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචුන් හෙඩි කිචන් සමගින්. ෂෙෆ් දැන් අපේ වැඩ කටයුතු වල අන්තිම භාගය නේද මේ? අවසාන භාගයේදී යන්නේ. මේ වෙලාව තමයි හොඳම වෙලාව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව මතක් කර දෙන්නට. මේ වෙන විට වර්ග කිහිපයක්ම අපි ඉතාමත්ම විශ්වාසයෙන් ඔබට හඳුන්වා දීලා තියෙනවා. දිවයිනේ තියෙන සුපිරි වෙළඳ සැල ඇතුළු ඕනම වෙළඳ සැලකින් ෆෝචුන් නිෂ්පාදන ඔබට මිලදී ගන්නට පුළුවන්. ෆෝචුන් කොකනට් ඔයිල් තියෙනවා, ෆෝචුන් සෝයා බීන් ඔයිල් තියෙනවා, ඒ වගේම ෆෝචුන් වෙජිටබල් ඔයිල් තියෙනවා, ෆෝචුන් සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා. මේ වගේ නිෂ්පාදන පෙළක් තියෙනවා. ඒ වගේම අපි අද එකතු කරගත්ත ෆෝචුන් කෝර්න් ඔයිලුත් ඔබට තියෙනවා. Taman කැමති ප්‍රමාණයන්ගෙන් මේ වගේ ප්‍රමාණයන් අපි හඳුන්වා දීලා තියෙනවා. ඔබට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම අපේ තත්ත්ව සහතික ගැනත් මම මතක් කරන්නට අවශ්‍ය වෙනවා. චෙෆ් මට පොඩි වෙලාවක් දෙන්න. මම ඉක්මනින්ම අපේ තත්ත්ව සහතික ගැන මතක් කරන්නම් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඉතාමත්ම විශ්වාසයෙන් ඔබට මේ නිෂ්පාදන මිලදී ගන්නකොට ඔබට පුළුවන් මේ ලේබලේ තියෙන මේ තත්ත්ව සහතික පිළිබඳවත් හොඳට බලන්න. ISO 22000, ISO 14001, ISO 9001, HACCP කියන තත්ත්ව සහතික බොහොමයකින් පිදුම්ලත් නිෂ්පාදන පෙළක් තමයි ෆෝචුන් නිෂ්පාදන පෙළ කියන්නේ. හරි, එහෙනම් අද දවසේදීත් අපි රසම රස කෑමක් හදන්නේ. දැන් අපි ආයෙත් කෑම පැත්තට යන්න තමයි සූදානම් වෙන්නේ. අපි දැන් මේක ලස්සන පිළිගන්න තමයි තියෙන්නේ නේද? හරි අපූර්ව වර්ණයක් එක්ක තමයි දැන් රසයේ ගුණේ පෝෂණයත් එක්ක හොඳ වර්ණයකුත් තියෙනවා. අද අපි හදපු කෑම වර්ග දෙකේම පොඩ්ඩක් චෙෆ් මේ ගැන කියනවනේ. ඔව් මේක විශේෂත්වයක් තියෙනවා දෙලනේ. දැන් අපි සම්ප්‍රදාය ගත්තොත් මේ තන්දුරු චිකන් එකක් එක්ක ඔය රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා හැමෝම කන්න බලාපොරොත්තු වෙන්නේ නාන් එකක්. මම ඒකෙන් බැහැරව ගිහිල්ලා මම අද බලාපොරොත්තු වෙන්නේ කුස්කුස් එකක්. ෂෙෆ් දැන් අපි එහෙනම් චිකන් ටිකත් එකතු කරගමු නේද? ඔව් චිකන් ටිකත් එකතු කරමු දෙලනේ. හොඳ සුවඳක් එක්ක අපේ ෆෝචුන් තෙල් වල බැදිලානේ තියෙන්නේ. පොඩ්ඩක් කියමුකෝ චෙෆ් දැන් මේ විශේෂත්වය තවදුරටත් කියනවා නම් පිළිගන්වන විට විශේෂත්වය. ඔව් විශේෂත්වය කියන විදිහට මේක ඇත්තටම මේ තුන් දිනට ඔක සැහැනවා. මේ මීල් එක මේක සැහැනවා. එකම විශේෂත්වය කියන්නේ මේක කුක් කරගැනීමේ තමයි ඒක විශේෂත්වය තියෙන. ඇත්තටම කුස්කුස් එක කුක් කරගන්න ඕන. තාම ස්ලෝ ෆයර් එකේ තමයි කුස්කුස් එක කුක් කරගන්න ඕන. වතුර දාන්න ඕනේ. ඒ ප්‍රමාණ වල දාන්න ඕනේ. ප්‍රමාණය දැම්ම නැත්නම් කුස්කුස් එක ඕවර් කුක් වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන එක විශේෂත්වය. ඒකම වෙන මොකද? අපි ඩ්‍රෙසින් එකක් දාගමු. ඩ්‍රෙසින් එකක් දාගමු. ඩ්‍රෙසින් එකත් හදන්නත් අපිට ගොඩක් දේවල් අවශ්‍ය වුණේ නැහැ. හැබැයි එකතු කරගත්තේ හොඳම පෝෂ්‍යදායී දේවල් නේද? ගෙදර ඉඳන්ම හදා ගන්න පුළුවන් තන්දුරු චිකන් කුස්කුස්. ඉතින් ඔන්න අපේ කාල වේලාව අරගෙන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගෙදරදීම හදා ගන්න පුළුවන් විදිහට චිකන් එකක් තන්දුරු චිකන් එකක් ඒකම ග්‍රිල් කරලා ඒ වගේම ග්‍රිල් කරගත්ත ලයිම් වෙජස් ටිකකුත් දාගත්තා. එකතු කරා ඒකම සීන කපා ගන්නද කොත්තමල්ලි කොළ ස්වල්පයකුත් එකතු කරා. අද හුලඟ අපිට බාධා කරනවද දෙන්නේ? ඒකනේ නේද චෙක්. දැන් ඔන්න අපි අද දවසේ ඔබ වෙනුවෙන් රසම රස කෑමක් පිළියෙල කරලා ඉවරයි. ඉතින් කෑම පිළියෙල කරනවා වගේම ඔබට වටිනා තෑගි අපි ලබා දෙනවා. මම මේ වෙලාවේදී චෙෆ් දැන් මතක් කරගන්න අදත් අපි ප්‍රශ්නයක් අහනවා චෙෆ් අද මොකක්ද අහන ප්‍රශ්නේ කියලා මතක් කරගන්න වෙලාව දීලා මම මේ සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා කියන්නම්. සුභාෂිනී කරුණාසේන රඹුකන ඉඳලා තමයි අපිට මේ ෆෝචුන් පාවිච්චි කරලා ෆෝචුන් නිෂ්පාදනයක ලේබල් එකකුත් අලවලා අපි ගිය සතියේ අහපු ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු ඒවල තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් අපේ ෆෝචුන් මුළුතැන්ගේ ඉඳලා මේ ෆෝචුන් එක්ක කොහොමද රසවත් වෙන්නේ, ඔබ මේ ආහාර කලාවේ නොදන්න දේවල් කොහොමද ජීවිතයට සමීප කරගන්නේ කියලා දැනගන්නවා වගේම බැංකොක් යන්නත් අවස්ථාවක් උදා කරගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කරන්නට තියෙන්නේ අපි හැමදාමත්ම අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලියලා තැපැල්පතක ෆෝචුන් නිෂ්පාදනයක ලේබල් එකකුත් අලවලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනයට එවන එක. ඔන්න මම දැන් ලිපිනයත් මතක් කරා. ඔව් ෂෙෆ් අද දවසේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? දෙන්නේ අද අපි පාවිච්චි කරා ඔයිල් වර්ග දෙකක්. මේ ඔයිල් වර්ග දෙකෙන්
මට හිතෙනවා අද හම්බු කියලා චිකන් එක අපි පෑන් ෆ්‍රයි කරගන්න ගත්ත ඔයිල් වර්ගය මොකක්ද කියලා. ඔව් චෙෆ් අහන්නේ අද දවසේ අපි චිකන් බැද ගන්නට එකතු කරගත්ත ෆෝචූන් තෙල් වර්ගය මොකක්ද කියලා. ඒ සඳහා නිවැරදි පිළිතුරු එවන්නට ඕන ලිපිනය තමයි තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිනයට. ලිපිනයට ඔබේ නිවැරදි පිළිතුරු එවන විට අනිවාර්යෙන්ම ඔබ පාවිච්චි කරපු ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයකුත් තැපැල් පතේ අලවල එවන්නටත් මතක තියාගන්න කියලා මම ඔබට මතක් කර දෙනවා. ඉතින් ඒත් එක්කම දැන් නම් අපිට කාලය ඇවිල්ලා තියෙන්නේ ඔබගේ නිවසෙන් සමු අරගෙන යන්නට. ෂෙෆ් කමල් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අදත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව ආදරයෙන් යුතුව දැනුමත් කරාට ආයිබෝවන්. ඒ වගේම පිරමිඩ් බිල්මා ආයතනයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි වයිකාල් සූර්ය රිසෝට් ආයතනයටත් හදවතින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම සූදානම් වෙන්නේ වැඩසටහනේ සමාප්ති සටහන තබන්නට. ආයිබෝවන්.